සදහම් ප්‍රදීප මෝහ අඳුර දුරලා ප්‍රඥාව නැමැති පහන දැල්වීම පිණිස. තෙරුවන් ස්වර්ණයි ස්වාමීන් වහන්සේ, අපේ පින්වත් ශ්‍රාවිකාවක් YouTube චැනලයෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම ඒක ඒ විදිහටම ස්වාමීන් වහන්සේ අහන්නම්. පින්වත් ස්වාමීන් වහන්සේ, নমස්කාර වේවා. මම කුවේට් ගෙදරක වැඩ කරන්නේ. මේ ගෙදර අය මට මුස්ලිම් වෙන්න කියනවා. එයාලට පවුලු මුස්ලිම් නැති අයගෙන් වැඩ කරගන්න. මුස්ලිම් උනේ නැත්නම් මන් එක්කෝ වෙන ගෙදරකට යන්න ඕනේ. නැතිනම් ලංකාවට එන්න ඕනේ. මන් මොකද කළ යුත්තේ? මට මුස්ලිම් වුණොත් මිත්‍යා දෘෂ්ටික වෙයි. මන් ලංකාවට එනවා ස්වාමීන් වහන්සේ. එවලේම මන් මැරුණොත් ඔය සල්ලි වලින් වැඩක් නැහැනේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේ, මේ ප්‍රශ්නයට ධර්මානුකූල ලෙස පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව්, තෙරුවන් සරණයි මල්ලි. මේ ඒකනම් අද ලස්සන ප්‍රශ්නයක්. ඒ වගේම සංවේගී ප්‍රශ්නයක්. සංවේගී වෙන්න හේතුව තමයි මෙහිම යුගයක තමයි අපිට ජීවත් වෙලා ඉන්න තියෙන. ඉතින් රට රාජ්‍යවල වලට ගිහිල්ලා රස්සාව කරනකොට අපගේ අම්මා තාත්තා පමණක් නෙවෙයි, අපි අදහන ආගම පවා අපිට වෙනස් කරන්නට මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනවා කියන්නේ ඇත්තටම ඛේදජනකීය අවස්ථාවක්. නමුත් මට මේකේ සාදුකාර දෙන්න පුළුවන් කතාවක් තියෙනවා. බලන්න, ඒ අහපු කෙනා කියනවා, ස්වාමීනි මට සල්ලි වලින් වැඩක් නැහැ, මට ඊට වැඩි වටිනවා තිසරණේ. මොකද සල්ලි වල තිසරණ නැති වුණොත් ඒ හේතුවෙන් මට නිරේයන්ට උනත් පුළුවන් කියලා මෙයා කියනවා. ඉතින් බලන්න, ඇත්තට මේක සාදුකාර දෙන්න ඕනේ අවස්ථාව. මොකද දන්නවද, ඒ ශ්‍රාවකයා කියන්නේ පුදුම කෙනෙක්. එතකොට මෙන්න මේ වගේ පිරිසට තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන් පිහිට පිනිස පවතින්නේ. ඒ වගේම මම කියන්න කැමති අහන පුද්ගලයා අම්මා කෙනෙක් හෝ නැත්නම් මහත්තයෙක් වෙන්න ඇති, කවුරුනත් කමක් නැහැ. පින්වත, ඔබට ඇත්තටම තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ මුණ ගැහුණා නම් ඇත්තටම ওই ප්‍රශ්නේ විසඳගෙන ඔබට සමහරලාට මේ සසරෙම ප්‍රශ්نين ඔබට ඊතර වෙන්න තිබ්බා. මොකද ඔබගේ අවංක හදවතේ තියෙන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේ ගැන. ඒතර අද කාලේ මේ වගේ සිංහනාද කරන කෙනෙක් අහන්ට නැත්නම් දකින්ට මේ වගේ ප්‍රශ්නයකට අපිටත් උදව් කරන්න ලැබෙන එක අපි ගොඩාක් සතුටු වෙනවා. හේතුව තමයි සල්ලි වලට හැමදේම විකිනෙන යුගයක, අම්මා තාත්තා පවා සල්ලි වලට විකිනෙන යුගයක, පොඩි ගානකට මිනිස්සු මරන යුගයක අද මේ පුද්ගලයා අහනවා, ස්වාමීනි මම ගෙදර එන්නද? මම ගෙදර එන්නම් මොකද්ද මට තිසරණ නැති කරගන්න බෑ කියලා. බලන්න, ඇත්තටම මේ පුද්ගලයා නැත්තම් මම පෞද්ගලිකව කියනවා, යම් කිසි ධනවත් කෙනෙක් හෝ නැත්තම් උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මෙන්න මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න. බලන්න, බුදුරජාන් වහන්සේ වෙනුවෙන් තමන් ඊටාම අමාරුවෙන් හොයාගත්ත රස්සාව. නැත්නම් ඔබ දන්නවා අද රට රාජ්‍ය වලට යනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. වීසා එක ගන්නත් කොච්චර පොලිමේ ඉන්න ඕනද? ඒ වගේ ගොඩාක් පොලිමේ ඉඳලා වෙන්න ඇති මේ පුද්ගලයා රට යන්න ඇත්තේ. හැබැයි තිසරණට හානියක් වෙන්න නිසා, තිසරණට කැලලක් වෙන්න නිසා තිසරණ නැති වෙයි කියන බයට මේ පුද්ගලයා නැවත ලංකාවට එන්න හදනවා. එතකොට මේ වගේ පුද්ගලයෙක් ගැන ඇත්තටම සතුටුයි අපිට. ඇත්තටම සතුටුයි. භාග්‍යතුන් වහන්සේ හිටියනම් ඔය තියෙන ශ්‍රද්ධාවට, ඔය තියෙන බුදුරජාන් වහන්සේට තියෙන ගෞරවයට පැහැදීමට ඒකාන්තයෙන්ම මේ පුද්ගලයාට නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවස්ථාව තිබුණා. නමුත් අද අපේ අවාසනාවට අපගේ බුදුරජාන් වහන්සේ නැහැ. නමුත් ඉතින් අපිට පුළුවන් විදිහට උදව් කරන්න. එතකොට මෙයා අහනවා, මොකද්ද මේ ස්වාමීනි එයාලා ඒ ආගමට බැඳෙන්න කියනවා, නැත්නම් මට වෙන ගෙදරක යන්න වෙනවා, නැත්නම් ලංකාවට එන්න කියනවා. එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙහෙම එකක්. මේකට ඇත්තටම තවත් විදිහට ගත්තොත් ඍජු උත්තරයක් දෙන්න බෑ. මොකද බොරු කියන්නත් බෑ මෙතන. ඒ වගේම තිසරණයට හානි කරගන්නත් බෑ. දැන් පළවෙනි ඔප්ෂන් එක විදියට මේ අපිට මෙහෙම කරන්න පුළුවන්. මොකද්ද, මෙයාට වෙන ගෙදරකට යන්න කියන්න පුළුවන්. හැබැයි ඒ ගෙදර ගිහිල්ලත් ඒම ප්‍රශ්නෙම වුණොත් ඔබට නැවතත් මොකද්ද වෙන්නේ? ආයෙත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. එතන මෙහෙම කරන්න. දැන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ. ඉස්සෙල්ලාම සරණ යන විදිය ඉගෙන ගන්න. දැන් මේ විදියට සරණ යනවා කියන එක අවංකවම හදවතින්ම සරණ යන්න ඕනේ. ඇත්තට බලන්න ගියපුවාම ලංකාවේ බොහෝ දෙනාට සරණක්වත් නැහැ. මොකද සරණ යනවා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ඔහේ කියන එක නෙවෙයි. හදවතින්ම සරණ යන්න ඕනේ. මගේ සාසුන් වහන්සේ, එකම සාසුන් වහන්සේ මට ඉන්නේ, ඒ මගේ බුදුරජාන් වහන්සේ. මම බුදුරජාන් වහන්සේ සරණ යනවා. ධර්මයේම සරණ යනවා. ආර්ය මහා සංඝරත්නය සරණ යනවා කියලා හදවතින්ම සරණ ගිහිල්ලා
ඒ බුදුරජාන් වහන්සේගේ සරණේ පිහිටලා සරණේ සීලේ පිහිටලා ඔබ කටයුතු කරන්න ඕනේ. එතකොට මේක නිකන් ඔහේ ගිහිල්ලා බුද්ධං සරණං ගච්ඡම් ධම්මං සරණං ගච්ඡම් සංඝං සරණං ගච්ඡම් ගිහිල්ලා කියන එකක් නෙමෙයි. ඒතර එහෙම බලපුවාම ඕන තරම් ලංකාවේ හැමෝටම බොහෝ දිනාට සරණක්වත් නැහැ. සමහරලාට අපිට කියන්න පුළුවන් සමහරලාට චීවරයක් දරාගෙන ස්වාමීන් වහන්සේ නමකට උනත් සරණක් නැති වෙන්න පුළුවන්. මොකද ඒක හරියට පිහිටියේ නැත්තම්. ඒතර ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සරණ සීලේ පිහිටනකොට නකාරන්තේ මකාරන්තේ ඇතුව පිහිටන්න කියලා. ඒතර ඔබ දැකලා ඇති ඔය සිල් දෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ආයෙ තියෙනවා බුද්ධං සරණං ගච්ඡාමි. ඒ කියන්නේ අල් නයන්නත් අල් මයන්නත් ඒ ක්‍රම දෙකටම උච්චාරණය කරලා තමයි සරණ සීලේ පිහිටන. එච්චර වැදගත් දෙයක් තමයි සරණ සීලය කියන්නේ. එතකොට ඔබ වෙන ආගමකට බැඳුනොත් නැති වෙනවා සරණේ නැති වෙනවා. ඒ වගේම තමයි අපි හිතමුකෝ දැන් දේවාල ගැන ගියා කියලා. දේවාල වල එනකොට මට ඉන්න එකම සරණ මට ඉන්න එකම පිළිසරණ මෙන්න මේ දෙවියා කියලා අදහැවුවොත් එතනත් සරණ නැති වෙනවා. එතකොට දැන් මේ පුද්ගලයා අහනවා ස්වාමීනි මම වෙන ආගමකට යන්න වෙනවා. එහෙම යනවට වැඩිය හොඳයි මං ගෙදර එන එක. දැන් ඇත්තටම මට කියන්න බෑ මෙහෙම. මොකද ඔබ ගෙදර එන්න ඇවිල්ලා මේ හරකෙක් බලාගෙන කිරි ටිකක් විකුණලා ඉන්න මුද්දර මොකද ඇල්ලප් ටිකක් මේ හදලා විකුණන්න ඉදල් ටිකක් හදලා විකුණන්න කියන්න බෑ. මොකද මම දන්නවා මමත් මේ ලංකාවේ පොළොවේ ජීවත් වෙන ස්වාමින් වහන්සේ නමක් විදිහට මම දන්නවා මේ ලංකාවේ මිනිස්සු විඳින දුකත් මේ ආර්ථික තියෙන ප්‍රශ්නත්. උන්ට පඬිතුකමට සමහර මිනිස්සු සමහරක් අය කියනවා අනේ ඔය රට රාජ්‍යවල ගෑනු යන්න ඕනේ නැහැ වළං හොදන්න ටොයිලට් හොදන්න යන්න ඕනේ නැහැ කියලා කියනවා. නමුත් කියන කෙනෙක් කවදාකවත් පින්වතුනි ඔබට රුපියලක්වත් දෙන කෙනෙක් නෙවෙයි. කියන්නා කෙසේ කිව්වත් කරන්නා ඉතාලම අමාරුවෙන් තමයි කරලා සල්ලි හොයාගන්න ඕනේ. මොකද ඔය කියන පඬිත මිනිස්සු කවදාකවත් ඔය එක මිනිසෙකුටවත් රුපියල් 100ක්වත් දෙන එක කට්ටිය නෙවෙයි. මොකද පඬිතකමට මට උනත් කියන්න පුළුවන් අනේ අම්මා ඔය අතෑරලා ලංකාවට ඇවිල්ලා මේ කුඹුරක් කරන්න කුලිය වැඩ කරන්න කියන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගික විසඳුමක් නෙවෙයි පින්වතුනි. මට එහෙම දෙයක් කියනවා නම් මම එයාගේ සම්පූර්ණ කටයුතු බාර ගන්න ඕනේ. මොකද මේ මිනිස්සුන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න අපි මේ කියන විදියට දන්නේ. ඔය කියන මිනිස්සු දන්නේ බොහෝ දෙනා මිනිස්සුන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න. ඒ නිසා මට කියන්න බෑ අම්මා ලංකාවට එන්න කියලා කියන්න බෑ. නමුත් මට කොහොමද කියන්න බෑ තිසරණේ හානි කරගන්න කියලා කියන්නත් බෑ. දැන් ඒකට එහෙනම් අපි විසඳුමක් හොයන්න ඕනේ. දැන් මම මේකට ඍජු සහ ස්ථිර විසඳුමක් මට කියන්නත් බෑ. මම නමුත් ඔබට උදව් කරන්න මෙන්න මේ විදියට. දැන් එතන මෙහෙම වෙනවා. ඔබ ගිහිල්ලා බොරුවට එතන සමාදන් වුණොත් මැඩම් මම එහෙනම් සමාදන් වෙන්නම් ඔබගේ ආගම වැළඳ ගන්න කියලා ගිහිල්ලා සමාදන් වුණොත් එතන සමාදන් වෙන ක්‍රමේ තියෙනවා. මුස්ලිම් ආගමේ ඒ බෞතිස්ම ක්‍රමය තියෙනවා. දැන් බෞතිස්ම කරනවා කියන්නේ ක්‍රිස්තියානි ආගමේ නම් ඒ ආගමට ගන්නකොට නාවලා නැත්නම් ඔළුවට ජලයේ ඉහලා හෝ නැත්නම් සමහරක් නිකායවල තියෙන මුළු සිරුරම ජලයේ ඔබලා බෞතිස්ම කරනවා. ඒ බෞතිස්ම කරලා තමයි දෙවියන්ට කැප කරලා ඒ ආගමට බැඳවගන්නේ. එතන මුස්ලිම් ආගමේ ඒ ආගමට බඳවා ගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට මේ මුස්ලිම් ආගමට ඇතුල් වෙන පුද්ගලයා ලා ඉලාහා ඉල්ලල්හා මුහම්මදුර් රසූලුල්ලාහ් කියලා යන වාක්‍ය කියන්න ඕනේ. ඒ වාක්‍ය තේරුම තමයි අල්ලා හැර වෙනත් දෙවියෙක් නැත. මුහම්මද් තුමා ඔහුගේ දූතයා යන කින අර්ථයෙන් තමයි අර වාක්‍ය කියන්නේ. ඔන්න ওই වාක්‍ය කියලා තමයි මුස්ලිම් ආගමට ඇතුල් වෙන්න ඕනේ. සාමාන්‍ය කරන්නේ මුස්ලිම් භක්තිකයෝ දෙන්නෙක් දෙපැත්තේ තියලා තමයි මේක කරන්නේ. මොකද ඒ සාක්කිය විදිහට. එතකොට මෙහෙම තමයි ඒ ආගමට බැඳෙන්න ඕනේ. මුස්ලිම් ආගමට ඇතුල් වෙන මේ පුද්ගලයා අවංක අභිප්‍රායක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අවංකව මට මේ ආගමට යන්න ඕන කියලා කැමැත්තක් නැත්නම් තමන්ගේ අවංක අභිප්‍රායක් තියෙනවනේ මට මේ ආගම නැත්නම් මේ දර්ශනය මම වැළඳ ගන්නවා කියලා අවංකත්වයේ තියෙන්න ඕනේ. ඒක එකක්. ඒ වගේම ඔහුගේ තීරණය ස්වේච්ඡාවෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ කැමැත්තෙන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි බලහත්කාරයෙන් හෝ වෙනත් බලපෑමකින් තොරව මේ මුස්ලිම් ආගමට ඇතුල් වෙන්න ඕනේ. දැන් ඔන්න ඔතන අර අම්මට නැත්නම් අර පුද්ගලයාට බේරෙන අවස්ථාවක් තියෙනවා. මොකද්ද? බලහත්කාරයෙන් තමයි දැන් ඔබව මොකද්ද? මුස්ලිම් ආගමට ඇතුල් කරගන්නේ. දැන් ඔබගේ කැමැත්තකුත් නැහැ. ඔබ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එකකුත් නෙවෙයි. එතකොට මෙන්න මේ හේතුවෙන් ඔබ ආගමට ඇතුල් වුණොත් එතනින්ම මොකද වෙන්නේ? ඒ ආගමටත් කරන වරදක් බවට පත් වෙනවා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මුළු සිරුරම ඒ ජලයෙන් පවිත්‍ර කරලා එයාට ඒ කුරානේ සහ වෙනත් දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමෙන් තමයි මුස්ලිම් ආගමට බැඳෙන්න ඕනේ. මෙහෙම බැඳෙන්න කලින් බැඳෙනකොටම ඔබ මොකද්ද කරන්නේ? ඔබ හදවතින්ම අල්ලා හැර වෙනත් දෙවියෙක් නැත්තේමය. එකම දෙවියන් වහන්සේ එකම ගැලවුම්කාරයන් වහන්සේ අල්ලා කියලා ඔබ හදවතින්ම සරණ ගියොත් නැත්නම් හදවතින් මේ ආගම වැළඳගත්තොත් ඔබට මොකද වෙන්නේ? තිසරණේ නැති වෙනවා. අන්න එතකොට ඔබ වෙනත් ආගමක කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ මෙහෙම කරන්න පුළුවන්.
දැන් මට ඒක මෙහෙම පින්වතුනි මේක හරියට කියන්න බෑ. මොකද මේ දැන් ඔබ අහලා තියෙන්නේ මේක සමාජ මාධ්‍ය හරහා. ඒතර මට සමාජ මාධ්‍ය හරහා මේක ප්‍රකාශ කරනකොට ඒක මට බලපෑමක් එන්න පුළුවන්. ඒ නිසා දැන් මම ඔබ තේරුම් ගන්න මේ මං කියන්නේ මොකද්ද කියලා. දැන් අපිට බොරුවට ගිහිල්ලා කිව්වොත් මොකද්ද වෙන්නේ? හරි මම සරණ යන්න කියලා අර ඒ අරාබි වාක්‍ය කියලා සමාදන් වෙන්න පුළුවන්. නැත්නම් ඒක ඒ අල්ලාව සරණ යන්න පුළුවන්. හැබැයි එහෙම ගියාට පස්සේ ඔබගේ ඒ මැඩම්ලා නැත්නම් ඔබට උදව් කරන නැත්නම් ඔබගේ සේවාව බලාපොරොත්තු වෙන ඒ පිරිස, ගෙදර කට්ටිය, ඒ රටේ කට්ටිය හිතනවා ඔබ දැන් මුස්ලිම් ආගම වැළඳගත්තා කියලා. ඔබ නැවත ඇවිල්ලා මොකද කරන්න පුළුවන්? අනේ ස්වාමීනි මෙන්න මේ හේතු නිසා මට මේ ආගමට යන්න වුණා. මට මෙහෙම කරන්න වුණා. මට ජීවත් වෙන්න ක්‍රමයක් නැති හින්දා මට මෙහෙම කරන්න වුණා කියලා නැවත ඔබට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතින්ම සරණ ගිහිල්ලා ඔබට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ නමකට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එහෙම බැරි නම් ඔබ හදවතින් හරි සරණ ගිහිල්ලා නැවත තමන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න පුළුවන්. හැබැයි ඔබට මෙන්න මෙහෙම දෙයක් එනවා. ඔබ ඕක කරන්න ඕනේ අවංකවම ඔබ ආගම වැළඳගත්තොත් විතරයි. නැත්තම් ඔබට මොකද වෙන්නේ? බොරුවක් බවට පත් වෙනවා. මොකද වෙන්නේ? බොරුවට ගිහිල්ලා සමාදන් වෙච්ච එක තමයි වෙන්නේ. එතකොට ඔබ බොරුවට හෝ සමාදන් වෙලා නැවත බුදුරජාන් වහන්සේ ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ ඔබ සරණ ගියාට පස්සේ අර ගෙදර ඉන්න ඒ මහත්තයා නැත්නම් ඒ නෝනා හිතනවා ඔබ දැන් අපේ ආගමේ තමා කියලා. ඒතර ඔබට දිගටම පවත්වාගෙන යන්න වෙන්නේ මොකද්ද? වංචනික විදියට බොරුවක් විදියට තමයි ඉන්න වෙන්නේ. හැබැයි තිසරණේ කැඩෙන එක දෙයක් බොරුව කැඩෙනවා කියන්නේ බොරුවක් සිද්ධ වෙනවා කියන්නේ ඒක සීලයට හානියක්. ඒතර සීලයට හානියක් වෙනවට වැඩිය බරපතලයි මොකද්ද? තිසරණේ හානි කරගන්න එක. එතකොට ඔබ කල්පනා කරන්න තිසරණේට හානි වෙනවද සීලේ හානි කරගන්නවද? ඔන්න දෙකක් ආව ප්‍රශ්න. තිසරණේ හානි කරන එක මහා භයානකයි. හැබැයි සීලේ හානි කරනට වඩා. එතකොට ඔබට තවත් කරන්න පුළුවන් සම්මප්‍රයෝගය. සම්මප්‍රයෝගයක් තමයි ඔබ යම්කිසි උපක්‍රමයකින් අර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න ඕනේ. මොකද්ද? මම ඔබගේ ආගම වැළඳ ගන්නම් කියලා ඉන්න පුළුවන්. හැබැයි තිසරණේ කැඩෙන්නේ හොඳට මතක තියන්න තිසරණේ කැඩෙන්නේ අවංකවම ඔබ වෙන ආගමක් සමාදන් වෙන්න ඕනේ. නැත්නම් දැන් අපි හිතමු මෙහෙම අවංකවම බුදුරජාන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ ගිහිල්ලා ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා ඉන්නවා. හැබැයි මට කියනවා කවුරු හරි මිනිහෙක් ඇවිල්ලා ඔබතුමා නැත්නම් ඔබ වහන්සේ ඔබ නැත්නම් කවුරු මල්ලි අයියා කවුරු හරි කියලා කියනවා ඔබ වෙන ආගමක් සරණ යන්න. එතන මම කියනවා මම අල්ලාව සරණ යනවා. මම ජේසු අමිදරුව සරණ යනවා. මම මෙන්න මේ දෙවිව සරණ යනවා කියලා කිව්වට වචනෙන් කිව්වට කැඩෙන්නේ නැහැ. ඒක අවංකවම යන්න ඕනේ. ඒ කියන්නේ අවංක යනකොට මම බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා, ධර්මයේ ප්‍රතික්ෂේප කරලා, ආර්ය මහා සංඝරත්නය ප්‍රතික්ෂේප කරලා මම අරක පිහිටන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්න ඕනේ? බුද්ධ ධම්ම සංඝ කියන තිසරණේ ප්‍රතික්ෂේප කරලයි වෙන ආගමක් සමාදන් වෙන්න පුළුවන්. එතකොට ඒක නිකන් ගිහිල්ලා මම සමාදන් වෙනවා මම මේ දෙවිය සමාදන් වෙනවා මම මෙන්න මෙයාව සමාදන් වෙනවා මම මේ ආගම සමාදන් වෙනවා කියලා සමාදන් වුණාට කිසිම ආකාරයෙන් තිසරණේ කැඩෙන්නේ නැහැ. තිසරණේ කැඩෙන්න නම් ඔබ බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? බුදුරජාන් වහන්සේ මගේ ශාසුන් වහන්සේ නෙවෙයි. ධර්මය මට පිළිසරණක් නැහැ. ආර්ය මහා සංඝරත්නයේ මට පිළිසරණක් නැහැ. මගේ පිරිසක් නෙවෙයි කියලා ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඔබට මතක ඇති ඔය වගේ සිදුවීමක් එනවා කාටද මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියට. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාට ධර්මය අවබෝධ වුණාට පස්සේ ඔහු ධර්මය අවබෝධ වෙලා යනවා. ඒ හැම තැනම කුෂ්ඨ. හැම තැනම මොකද්ද? ගෙඩි හැදිලා කුෂ්ඨ හැදිලා වණ වෙලා සිරුර. මෙහෙම යනකොට ඒ හොරේ හැදිච්ච පුද්ගලයා සෝතාපන්න කෙනෙක්. නමුත් මෙයා ළඟට වෙලා සග්දේතු කියනවා ඔබ කියන්න මෙන්න මෙහෙම මිනිස්සු අතරට ගිහලා ඔබ මෙහෙම කියන්න. ඔය බුදුරජාන් වහන්සේ අරහන් කිව්වට අරහන් නැහැ. ධර්මය ස්වක්කාතයි කිව්වට ස්වක්කාත නැහැ. සංඝ රත්නය සුපටිපන්නයි කිව්වට සුපටිපන්නයි නැහැ. ඔහොම කියන්න කියනවා. එතකොට මෙයා කියන්නේ මොකද්ද? අනුසය උඹ කවුද මේ අහසේ ඉඳලා බබල මේක අපිට මට මෙහෙම කියන්නේ? උඹ ඔහොම කිව්වා කියලා මම බුදුරජාන් වහන්සේට එහෙම කියන්නේ නැහැ. මම භාග්‍යතුන් වහන්සේ මගේ සාසුන් වහන්සේ ධර්මයේමයි මම සරණ යන්නේ. ආර්ය මහා සංඝරත්නයේ මම සරණ යනවා කියලා කියනවා. එතකොට බලන්න එයා හිටපු තත්ත්වේ. එයා හිඳලා කියනවා කෙලින්ම මම බුදුරජාන් වහන්සේ ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ තොරව වෙන දෙයකට යන්නේ නැහැ කියලා කියනවා. අන්න ඒ වගේ ඔබටත් හදවතින්ම බුදුරජාන් වහන්සේ ධර්මයේ ආර්ය මහා සංඝරත්නය සරණ ගිහිල්ලා ඔබ අනිත් දේවල් වෙන විදිහට කරන්න. ඒතර කිසිම හේතුවක් නිසා ඔබට තිසරණේ කැඩෙනවා නම් ඔබ ඒකට යන්න එපා. හැබැයි තිසරණේ කැඩෙන්නේ ඔබ අවංකව බුදුරජාන් වහන්සේ ධර්මයේ ආර්ය මහා සංඝරත්නය ප්‍රතික්ෂේප කළොත්. ඒතර තවත් කාරණාවක් මම කියලා දෙන්නම් ඔබට. ඔබට හොඳම දෙයක් තියෙනවා. ඔබට විතරක් නෙවෙයි බොහෝ දිනාට ඔබ සත්‍යක්‍රියාව කරන් පින්වත.
ඔබ සත්‍ය ක්‍රියාවක් කරන්න. කොහොමද කරන්න ඕනේ? මම අවංකවමයි බුදුරජාන් වහන්සේ සරණ ගියේ. මම ධර්මයේ අවංකවමයි සරණ ගියේ. මම ආර්ය මහා සංඝරත්නය අවංකවමයි සරණ ගියේ. මේ සත්‍යානුභාවයෙන් මේ ප්‍රශ්නේ දුරු වී යත්වා මට බුදුරජාන් වහන්සේ ඇරෙන්න වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මට බුදුරජාන් වහන්සේ ඇර ධර්මයේ ඇර ආර්ය මහා සංඝරත්නය ඇර වෙන සරණක් නැහැ. මේක සත්‍යයක්. මේක සත්‍යයක්. මගේ ජීවිතේ නැති වුණත් මම මේ සරණ කඩාගන්නේ මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් මේ ප්‍රශ්නේ විසඳේවා කියලා ඔබ කරන්න පින්වත. ඔබ කරන්න. ඔබට ඒකාන්තෙම හරියනවා. ඇයි දන්නවද? ඔබගේ ඔය තියෙන හදවතේ තියෙන ශ්‍රද්ධාවත් එක්ක මේ මහ පොළොව උනත් වෙනස් කරන්න ඔබට එච්චර ශ්‍රද්ධාවක් තියෙනවා කියලා අපිට තේරෙනවා. ඒ නිසා ඔන්න ඔය සත්‍යක්‍රියාව කරන්න. එතකොට ඔබට ඒක යහපත පිණිස පවතිනවා. ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න ඔය ජීවිතේ කැප කරලා සිල් ආරක්ෂා කරපු, ඒ වගේම ජීවිතේ කැප කරලා තිසරණ ආරක්ෂා කරපු රහතන් වහන්සේලා ගැන, ඒ වගේම මිනිසුන් ගැන, ඒ වගේම ලංකා ඉතිහාසයේ වෙච්ච බොහෝ සිදුවීම් තියෙනවා. ඔබට එකක් මම ඔබට උපකාර වෙන්න මම මතක් කරන්න. මොකක්ද දන්නවද? එක්තරා අවස්ථාවක ස්වාමින් වහන්සේ නමක් කැලේ හොරු කට්ටිය රහුවෙනවා. හොරු කට්ටිය රහුණාට පස්සේ මොකද කරන්නේ? එතන තියෙන ගහක අමු වැල් පොටක් අරගෙන සයි ස්වාමින් වහන්සේ අත් දෙක බඳිනවා. බැඳලා හොරු කට්ටිය යනවා. ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ රැහෙනවා චරපර ගාලා ගින්නක් අට ගන්නවා. දැන් ඇවතක් තියෙනවා භූතගාම පාචිත්‍යයන් කියලා ගස්කොලන් සිඳලීමේ ඇවතක් තියෙනවා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ උපසම්පදා. දැන් මේ ස්වාමීන් වහන්සේ පුළුවන් මේ ගස්කොලන් ටික කඩලා ඒ කැලෙන් ඇයින් එන්නේ. හැබැයි අමු ගස්කොලන් නිසා කැඩෙන්නේ නැහැ. කඩන්න බෑ. කඩන්න නැතුව මුන්නාසේ මොකද කරන්නේ? සීලය ආරක්ෂා කරනවා. මෙහෙම සීලය ආරක්ෂා කරගෙන ඉන්නකොට අනේ මොකද වෙන්නේ? අර කැලේ ගිනි අරගෙන එනවා. ගිනි අරගෙන එනකොට හිතනවා අනේ මට මේ වැල් පොට ටික කඩලා යන්න පුළුවන්. නමුත් මේවා අමු වැල් පොටවල් මේවා කඩලා සිල්පද කඩා ගන්නවට වැඩිය හොඳයි මම මේ ගින්නට පිච්චේවා කියලා. ඔහු ඒ ස්වාමීන් වහන්සේ හිටියා. අන්තිමට ගින්දර ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පිච්චිලා ගියා. හැබැයි S2 කරනවනේ මොකද්ද? අනාගාමි දිව්‍ය ලෝකේ අනාගාමි බ්‍රහ්මයෙක් බවට පත් වෙලා ඉපදිලා හිටියා. ඒ වගේ තවත් බොහෝ අවස්ථාවක් තියෙනවා. සමහර මිනිස්සුන් අහලා තියෙනවා ඔබ බොරු කියලා මේක දිනන්න. ඔබ බොරු කියලා මේ රස්සාව කරන්න. හැබැයි කියලා තියෙනවා මම මගේ ජීවිතේ නැතුණා මම බොරු කියන්නේ නැහැ. ඒ නිසා ඒකට පැහැදිලා සමහර කලාවට උසස් වීම ලැබිච්ච අවස්ථා මේ ලංකා ඉතිහාසයේ මේ මෑත ඉතිහාසයේ වෙලා තියෙනවා. ඒ නිසා ඔබ මොන දේ වුණත් ඇත්තටම ඔබ කියන කතාව 100%ක් හරි. මොකද කෝටි ගාණක් හම්බුණත් නැවත බුද්ධ ශාසනයක්, නැවත ධර්මයක්, ආර්ය මහා සංඝරත්නයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මොන දේ වුණත් තිසරණේ කඩා ගන්න එපා. ඒ වගේම සිල්වත් භාවය නැති කර ගන්නත් එපා. මම කියුවේ මම ඔබට පැහැදිලි කරේ තිසරණේ කැඩෙන්න ඔබ අවංකවම බුදුරජාන් වහන්සේ ආර්ය මහා සංඝරත්නය, ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න ඕන අවංකවම. එතකොට අවංකවම ප්‍රතික්ෂේප කරලා ඔබ වෙන ආගමක් වැළඳගත්තොත් තමයි තිසරණේ කැඩෙන්නේ. නැත්නම් ඊට මෙහා කැඩෙන්නේ නැහැ. නමුත් අපි ඔබට මතක් කර සිටිනවා ඔබ අනිවාර්යෙන් සත්‍යක්‍රියා කරන්න. මමත් මෙතනලා සත්‍යක්‍රියා කරන්නම්. ඇත්තට මේ පින්වතා මේ අහන කෙනා අවංකව බුදුරජාන් වහන්සේට තියෙන ගෞරවය නිසා මේ කාරණාව අහන්නේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ගැන මේ පුද්ගලයාට තියෙන ශ්‍රද්ධාව සත්‍යානුභාවයෙන්, ඒක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් ඒ පුද්ගලයාගේ ප්‍රශ්නය දුරු වී යත්වා. ඒ වගේම බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, පිනේ පුණ්‍යානුභාවයෙන්, දෙවියන්ගේ දේවතානුභාවයෙන්, මුනි ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, විද්‍යාශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් ඒ පුද්ගලයාගේ මේ ප්‍රශ්නය දුරු වෙලා බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න තිසරණේ අකණ්ඩව ස්ථීරව ආරක්ෂා කරගන්න, සිල්පද ආරක්ෂා කරගන්න, ඒ කරන කියන රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කරගන්නට අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ුත් අනුමෝදන් කර සිටිනවා. තෙරුවන් සරණයි.